ආයිබෝන් සෙවුදු ශ්‍රීමාල් YouTube channel එක නරඹන හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා පිළිගන්නවා. සෙවුදු ශ්‍රීමාල් YouTube channel එක නරඹන හැමෝටම මේ ලෝකේ ලෝකවාසී සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් හැමදාමත් කියනා වගේ සෙවුදු ශ්‍රීමාල් කියන්නේ මේ රටේ ජීවත් වෙනවා නම් හොඳට ඔළුව කල්පනා කරලා ජීවත් වෙන්න ඕනේ නැත්තම් ජීවත් වෙන්න හරි අමාරුයි. ඉතින් මේ ලෝකවාසී සියලු දෙනාගෙන් සෙවුදු ශ්‍රීමාල් ඉල්ලන්නේ ඉතින් මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරි වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. මොකද ඔයගොල්ලන් කරන රස්සාවල් දිනුනෙන් දිනුනටපත් වෙලා කවදාකවත් අසරණ වෙන්නේ නැතුව දුප්පත් කමින් මිදිලා ලස්සනට ජීවත් වෙන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවන්ට. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ට මේ ලබන්නා වූ අලුත් අවුරුද්දෙන් පස්සේ එතනින් එහාට තියෙන ටාගට් වලට කොහොම හරි යන්න. මිනිස්සෙට කරන්න බැරි දෙයක් නැහැ. ඔළුව විතරයි වටින්නේ. මේ ඔළුව කල්පනා කරොත් ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඉතින් සෙවුදු ශ්‍රීමාල් YouTube channel එක පටන් ගත්තේ මේ රටේ ඉන්න දුප්පත් අසරණ මිනිස්සු සොයාගෙන ගිහිල්ලා ඒ දුප්පත් අසරණ මිනිස්සු වෙනුවෙන් මොන හරි දෙයක් කරන්න. ඔයගොල්ලන් බලනවා ඇති ඇයි සෙවුදු ශ්‍රීමාල් තාමත් ඒ ගැන බැලුවේ නැත්තේ? තාමත් ඇයි ඒ ගැන වීඩියෝස් කරන්නේ නැත්තේ කියලා. අයිබෝවන්. ඉතින් සෙවුදු ශ්‍රීමාල් දුප්පත් අසරණ මිනිස්සෙක්. සෙවුදු ශ්‍රීමාල්ට පුළුවන් හැම තප්පරයකදීම සෙවුදු ශ්‍රීමාල් අහිංසක දුප්පත් මිනිස්සුන්ට උදව් කරනවා. මම හිතුවා අහිංසක දුප්පත් මිනිස්සුන්ට මොන හරි දෙයක් දීලා ඒ මිනිස්සුන්ගේ වීඩියෝස් එකක් ඕගොල්ලන්ට දාලා අපිට views අරගෙන වැඩක් නැහැ කියලා. මොකද හේතුව අහිංසක දුප්පත් මිනිස්සුන්ට මොන හරි දීලා වීඩියෝ එකක් කරලා දානවා කියන්නේ ඒක හොඳ නෑ කියලා මට හිතුණා. ඉතින් සෙවුදු ශ්‍රීමාල් කියන්නේ මේ රටේ දක්ෂතා තියෙන මිනිස්සු ඉන්නවා. ඒ දක්ෂතා තියෙන මිනිස්සු සොයාගෙන ගිහිල්ලා සෙවුදු ශ්‍රීමාල්ට කරන්න පුළුවන් දෙයක් කරලා වීඩියෝස් එකක් කරලා ඕගලන්ට අනිවාර්යයෙන්ම දානවා. ඉතින් මම ගොඩක් ආදරේ සෙවුදු ශ්‍රීමාල් YouTube channel එක නරඹන හැමෝටම. ඉතින් හැමදාමත් ආදරේ. එහෙනම් යාළුවනේ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. සෙවුදු ශ්‍රීමාල් ගිහිල්ලා එන්න. බුදු සරණයි.